ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ අපේ ස්පීඩ් ක්‍රිකට් වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි කතා කරන්නේ බූලියන් ප්‍රකාශන. බූලියන් ප්‍රකාශන වලට අදාළව තාර්කික පද අදින්නේ කොහොමද කියලා. නැත්නම් බූලියන් එක්ස්ප්‍රෙෂන් වලට අදාළ ලොජික් සර්කිට් ටික කොහොමද ඩ්‍රෝ කරන්නේ කියලා තමයි අපි කතා කරන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. මම ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න වගේම අපේ කලින් වීඩියෝ සීරීස් කියන්නේ මේ වීඩියෝ සීරීස් එකේ කලින් වීඩියෝස් ටික ඔයාලා බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි. මෙතන අපි දීලා තියෙනවා උදාහරණ වශයෙන් ප්‍රකාශන දෙකක්. බූලියන් ප්‍රකාශන දෙකක් තියෙනවා. ඔයාලට පේනවා a+a.b සහ a.a+b කියලා දෙයක් තියෙනවා. සම මේක වරහන් දාලා තියෙනවා. අපි මේක ගැන කතා කරන්න යන්න. හරි. හරි. දැන් මෙතන බලන්න ඔයාලට හොඳට පේනවා. මෙතන තියෙන ඉන්පුට් එක අඳුනගන්න ආදාන ටික අඳුනගන්න බලන්න. a සහ b විතරනේ තියෙන්නේ. නේ. ඒතකොට a සහ b විතරක් නම් තියෙන්නේ අපිට ආදාන දෙකක් ඕනේ මේ තාර්කික පරිපථය සඳහා නේ. එතකොට කොහොමද ඒක ගන්නෙ? හරි. අපි ගමු බලන්න. අපි මුලින්ම මේකේ සාමාන්‍ය නියම දෙයක් තියෙනවා. අපි ගන්න ඕනේ a.b කියන සාමාන්‍ය නියම වරහන් නොදා දාලා තිබ්බොත් a දාලා තියෙන එකේ අපි ගන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? ගන්නේ මේ a.b නැත්නම් AND ගේට් එක තමයි සාමාන්‍යයෙන් ගන්න. හරි. අපි මුලින්ම AND ගේට් එක ගමු බලන්න. හරි. AND ගේට් එක ගමු බලන්න. AND ගේට් එක ගත්තා. a b කියලා මතක් කරලා ඉන්පුට් එක දාන්න. ඒක ඉවරයක් කරලා හරි ඒක ඉවරයක් කරලා ඒක ඉස්සරහින් නිකන් දාන්න ඕනේ. ඒක ලබාන්න පස්සේ මේ දෙකට තවත් ජොයින් වෙනවා මොකද්ද? A ගේට් එක O ගේට් එකත් එක්ක. කොහොමද අපි කරන්නේ? සාමාන්‍යයෙන් මෙන්න මේ A එක අපි දැන් ආයෙ ගන්න. ඒක කරන සාමාන්‍යයෙන් අපි ගත්තේ එකෙන්ම වෙනම එකක් ගන්න එක තමයි කරන්නේ. හරි. වෙනම ඉන්පුට් එකක් විදිහට ඒක අරගෙන දාන එක තමයි කරන්නේ. ඒක කරලා ඒ දෙක තමයි ජොයින් කරන්නේ මොකක් විදියටද? හරි. ඒ දෙක තමයි අපි ජොයින් කරන්නේ O ගේට් එකක් විදියට. හරි. O ගේට් එකක් විදියට ජොයින් කරන්නේ. ඊට මේක තමයි අපේ අවසාන මොකද්ද? අවසාන තාර්කික පදයෙන් අපි කියනවා ලොජික් සර්කිට් එක විදියට ඉන්නේ මෙන්න මේ කියන a+a.b කියන එක. හරි. එතකොට මේක දාලා අපි ට්‍රුත් ටේබල් එක අදින්න try කරොත් හරි. ඒ ට්‍රුත් ටේබල් එක අදින්නේ මෙන්න මේ විදිහට. හරි. ඔයාලා දන්නවා දැන් මෙතන ආදාන දෙකක් විදිහේ a සහ b කියලා ආදාන දෙකක් තියෙනවා. ඒකට අපි කතා කරා ඉන්පුට් කම්බිනේෂන්ස් ආදාන සංකලන කියන්නේ එන්නේ දෙකේ බල විදියට. කොහොමද? දැන් මෙතන ආදාන දෙකක් නම් තියෙන්නේ. අපි දෙකේ දෙවෙනි බලයේ තමයි ආදාන සංකලනය. ඒතකොට ආදාන සංකලන නැත්නම් ඉන්පුට් කම්බිනේෂන්ස් නම් හතරක්. හරි. කොහොමද මේක ලියන්නේ? මම මේක ලියන්න ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්න. හරි. මේක ලියන්නේ සාමාන්‍යයෙන් බිංදු 2යි 1.2යි බිංදුවයි 1යි බිංදුවයි 1. මේ මෙහෙම ලියවම ඔයාලට ආදාන සංකලන හැම එකක්ම අහු වෙනවා. ඒ නිසා මේක ලියන්නේ ලේසි. මොකද්ද? බිංදු 2යි 1යි බිංදුව 1යි බිංදුව 1. හරි. හරි. ඊට පස්සේ මතක තියාගන්න. අපි මතකයෙන් a.b AND ගේට් එක. AND ගේට් එක මොකක්ද කියන්නේ සාමාන්‍ය ආදාන දෙකම එක වුණොත් විතරයි ප්‍රතිදානය කරන්නේ. නේ. ඒක කොහොමද කරන්නේ? හරි. බිංදුව 2කට නෑ බිංදුවයි බිංදුව 1යි නෑ ඒ බිංදුවයි 1යි බිංදුවයි ඒ බිංදුවයි 1යි 1යි ඔව් ඒතකොට 1යි. හරි. හරි. එතකොට මොකද? අපි AND ගේට් එක ගත්තා. ආදාන දෙකම ඉන්පුට් දෙකම එක වුණොත් විතරයි අපිට ප්‍රතිදානය කරන්නේ. ඒක නිසා මේක මේ විදිහ තමයි. ඊට පස්සේ අපි ගත්තොත් a+a.b මොකද්ද? a+a.b කියන්නේ a කියන්නේ කො? a කියන්නේ මෙන්න මේ තීරු. හරි. a.b කියන තීරුවක මේ තීරු. එතකොට මේ තීරු දෙක තමයි බලන්න. හරි. මේ තීරු දෙක මුකුලින්ද එකතු කරලා තියෙන්නේ. එක එකතු කරලා තියෙන්නේ O ගේට් එක. O ගේට් එකේ ඉතුරු මොකක්ද කියන්නේ? සාමාන්‍ය O ගේට් එකේ නීතිය තමයි මොකද්ද? ආදාන එකක් හෝ එක වුණොත් ප්‍රතිදානය කරනවා. නැත්නම් ඉන්පුට්ස් දෙකෙන් එකක් හෝ එක වුණොත් ඇති අවුට්පුට් එක එක වෙන්නේ. හරි. අපි හිමු ගමු බලන්න. හරි. හරි. මෙතන බලන්න. හරි. බිංදුව දෙකක් තියෙනවා නේ. බිංදුවයි බිංදුවයි ඒත් නෑ. එකයි බිංදුවයි කියනවා. ඒතකොට එකයි කියනවා. ඒත් එකයි. ඒතකොට මෙන්න එක වෙනවා. අනිත් දෙක බිංදු දෙකක්. තේරුණාද? ඔතන ඒ විදිහ තමයි අපි මේකට දාන ඉන්පුට් ට්‍රුත් ටේබල් එක ඉන්පුට් දෙකක් සමග අදින්නේ. හරිද? කොහොමද කරේ? A B දෙකට ඉන්පුට් කම්බිනේෂන් ආදාන සංකලන ලියාගත්තා. ඒකලා මෙන්න මේ කියන මේක මම පියවර කඩාගෙන මේකේ උඩ වහුවට දාගත්තා. ඒකලා මේ දෙක තීරු බැගින් සංසන්දනය කරනවා මම ප්‍රතිදානය ලියාගත්තා. හරි. අපි මේකට යමු බලන්න. හරි. මේක බලන්න. මෙයාලා මේකේ වරහණක් දාලා තියෙනවා. දෙවෙනි එකේ වරහණක් දාලා තියෙනවා. ඒ වරහණක් දැම්ම ගමන් අනිවාර්යෙන් අපි ඒක තමයි මුලින්ම සුරු කරන්න ඕනේ. හරි. දැන් අපි කියවන පාඩම් මෙතන මෙහෙම තිබ්බොත් AND ගේට් එක ගන්න කියලා. හැබැයි මෙතන එහෙම කතාවක් නෑ. මෙතන වරහණක් දාලා තියෙන නිසා
අපිට O gate එකෙන් ගන්න වෙනවා. අපි ගමු A B හරි. O gate එකනේ. O gate එක දැම්මා. හරි. O gate එක දැම්මා. හරි. ඒකත් අපිට තව අලුතෙන් ගන්න. ඒක ගමු. හරි. ඒක ගත්තා. ඒක ජොයින් කරන්න අපි AND gate එකත් සමග. AND gate එකත් සමග ජොයින් කරලා අන්තිමට එන්න. එතකොට තමයි ওই විදිහට තමයි සාමාන්‍යයෙන් බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට අපිට ලොජික් සර්කිට් එක අදින්න වෙන්නේ. හරි. හරි. අපි ඒකට දාලා අදින්න බලන්න ට්‍රික් ටේබල් එක නැත්නම් තාර්කික මේ මොකද්ද? සතරාවුත්. හරි. බලමු මම A සහ B කියලා ආදානයක් තියෙනවා. A සහ B කියන ආදාන දෙකට කොහොමද එන්නේ? බිඳු 2යි කියන එකයි බිඳු 1යි බිඳු 1. අපිට ඊයොඹ බිඳු 2යි 1යි 2යි බිඳුවයි 1යි බිඳුවයි 1. හරි. ඒ දෙක තමයි. හරි. හරි. ඊට පස්සේ මොකක්ද ගන්න තියෙන්නේ? ඊට පස්සේ ගන්න තියෙන්නේ O gate එක නේ. හරි. O ద్వාරය. අපි දන්නවා O ద్వාරය ගත්තොත් O ద్వාරයේ ආදාන දෙකෙන් එකක් හෝ එක වීම ප්‍රමාණවත් අවුට්පුට් එක එකයි. මොකද ආදාන දෙකේ එකක් හෝ එක වීම ප්‍රමාණවත් අවුට්පුට් එක එක වීම නෑ. හරි. අපි ගමු බලන්න. හරි. බිඳු දෙකක් තියෙනවා. බිඳු දෙකට A බිඳුවයි බිඳුවයි 1. ඒතකොට 1යි. ඊට පස්සේ 1යි බිඳුවයි. ඒත් 1යි. 1යි 1යි ඒත් 1යි. බලන්න බිඳුවයි 1යි 1යි 1. ඔය විදිහ තමයි. හරි. ඊට පස්සේ A.A + B කොහොමද එකෙන්? දැන් මෙතන මෙයා කරලා තියෙන්නේ A තීරුවයි A + B තීරුවයි නේ. A තීරුවයි A + B තීරුවයි තමයි මෙතනදී අරන් එතකොට මේ දෙක එකතු කරලා තියෙන මොකකින්ද? AND gate එක. AND gate එකෙන් එකතු කරලා තියෙනවා නම් කොහොමද ඒක ගන්න? අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් A සහ A + B තමයි අරන්. හරි. කරමු බලන්න. එතකොට වෙන්නේ මොකද්ද? AND gate එකෙන් මොකද වෙන්නේ? ආදාන දෙකම එකම විතරයි ප්‍රතිදානය කරේ. කොහොමද ගන්න එතකොට? බිඳු දෙකට නෑ. එතකොට බිඳුවයි බිඳුවයකට 1 බිඳුවයි 1යි 1ට 1යි 1යි 1ට 1යි. හරි. ඒ විදිහට තමයි මේ අදාළ සරිදාව වෙන්නේ. හරි. හරි. ඒතකොට ට්‍රික් ටේබල් අපිට මේ විදිහට ගන්න පුළුවන්. අපේ අපි ඉන්පුට් කම්බිනේෂන් නැත්නම් ආදාන සංකල්ප ලියාගත්ත ප්‍රතිදාන ආදාන දෙකට අදාළව ඊට පස්සේ ඒකේ පියවර පියවර පන්දි ඉවරයක් කරලා අපි ඒවට ප්‍රතිදාන ටික ලියාගෙන කියනවා. හරි. හරි. ඊළඟ ගාන වල බලන්න. ඊළඟ ගාන තියෙන්නේ තුන්වෙනි ගාන A + B .A.C බව. හරි. මේකට අමාරු වගේ තියෙන්නේ. හැබැයි අපි කතා කරන්නේ හරි. මෙතන ඔයාලට තේරෙනවා නම් A කියලා ආදානයක් තියෙනවා, B කියලා ආදානයක් තියෙනවා, C කියලා තවත් ආදානයක් තියෙනවා. හැබැයි C බාර තියෙනවා. හරි. ඒතකොට අපි කොහොමද එකිනෙකට ගන්න කියලා අපි කතා කරමු. හරි. හරි. එතකොට අපි ආදාන තුනක් ගන්න අවශ්‍යයි. හරි. ආදාන තුනක් ගැනීමට අවශ්‍යයි. අපි කොහොමද ගන්නේ? බලමු බලන්න. හරි. අපි මුලින්ම මේක කරමු. හරි. එකිනෙකට යනවා. මේක A + B. මේක කරමු. A + B. මොකද්ද? O gate එකනේ. O gate එක යන්නේ. හරි. O gate එක යනවා. ඊට පස්සේ A.C bar. C bar තියෙනවා. C bar තියෙනවා නම් මොකද කරන්නේ? අපි කියන්නේ ඉතින් A කරන්නේ මොකද? මේ දෙක මේක A මේක B. හරි. ඉතින් මේක හරි. ඊට පස්සේ C bar තියෙනවා. C එක බලලා ඉන්න බෑ. බෑ. C එක ගත්තා. C එකේ C bar එකේ මේක AND gate එකත් එක්ක සම්බන්ධ වෙන්න කලින් ඒක not gate එකට ගිහිල්ලා තමයි එන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් not gate එකක් අදින්නේ එක ආදානෙ. එක input එක. කවදාවත් අපි දැන් O gate එකයි AND gate එකයි ආදාන දෙකක් හෝ තුනක් එකතු කරලා ඇද්දලා මේ not gate එක හැම වෙලාවම අදින්නේ එක ආදානෙ විතරයි. ඒක එක ආදානයක් කරලා තමයි යන්නේ සාමාන්‍යයෙන්. හරි. කොහොමද අපි හිතුවොත් ආදාන දෙක සම්බන්ධ කරලා සමහරවිට මේක උඩින් වගේ බාර් එකක් දාලා තිබ්බොත් එතකොට මොකක්ද වෙන්නේ? O gate එක ගිහිල්ලා ඉවරයක් කරලා තමයි not එක දාන්නේ. හරි. දැන් AND gate එක ගිහිල්ලා ඉවරයක් තමයි not එක දාන්නේ. නැත්තම් කෙලින්ම අපි කතා කරන්නේ no හෝ nan කියන gate දෙක පාවිච්චි කරනවා. හරි. මෙතන මොකක්ද මොකක් එක්කද සම්බන්ධ වෙලා තියෙන්නේ? AND gate එකත් එක්ක. AND gate එකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. AND gate එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ දෙක ගිහිල්ලා ඉවරයක් කරලා අන්තිම මොකක්ද සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ වෙන්නේ ආය AND gate එක. AND gate එක තමයි සම්බන්ධ වෙන්නේ. හරි.
කොහොම තමයි අපි අපේ පරිපථය යන්නේ. හරි පරිපථය හරියට. හරි. ඊට පස්සේ කොහොමද අපි මේකේ සතිදාගුව අදින්නේ මෙන්න මේ විදිහට. හරි. සතිදාගුව අදින්නේ අපි ඉස්සර මෙතන ආදාන තුනක් තියෙනවා. හොඳට බලන්න. හරි. ආදාන තුනක්. A, B සහ C. හරි. අපි ලියමු ගන්න ඉස්සර එකින් එකට. A ලියාගත්තා. හරි. A ලියාගත්තා. හරි. ඊට පස්සේ B එක ලියා ගන්නවා. ඊට පස්සේ C එක ලියා ගන්නවා. හරි. ඊට පස්සේ අපි කියනවා C බාර් එකක්. හරි. C බාර් එක ලියා ගන්නවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? A + B එකයි A.C බාර් එකයි. හරි. A + B එකයි A.C බාර් එකයි. මම මේක දාගන්න මේක සමාන වෙනවා කියලා Z එකට. මොකද Z කියන්නේ ලියන්න කියන්නේ. දෙමදිස්ස. හරි. Z කියලා. හරි. ඒක තමයි ප්‍රතිදාන. හරි. හරි. මම මේ විදිහට පිළිතුරු යනවා. දැන් මම කොහොමද කඩාගත්තේ කියලා. ඉස්සර මුලින්ම A එක ගත්තා, B එක ගත්තා, C එක ගත්තා. ඊට C බාර් එක ගත්තා. මොකද C බාරක් අවශ්‍ය වෙනවා. ඊට A + B එක ගත්තා. A.C බාර් එක ගත්තා. ඒක විදිහට තමයි ගත්තා. හරි. ඊට පස්සේ උතර බලන්න දැන් මෙතන කලින් වගේ නෙමෙයි මෙතන තියෙන ආදාන තුනක්. ආදාන තුන ගැන කතා කරනකොට මොකක්ද වෙන්නේ වැඩි? දෙකේ තුන්වෙනි බලය. එතකොට input combinations නැත්නම් ආදාන සම්පන්නව කීයක්ද? 8ක්. කොහොමද 8ට කියන්නේ? ඔයාලට එකපාර අමාරුයි කියලා නෑ. එහෙම නෑ. කලින් වගේම තමයි. කලින් වගේම 0.4යි 0.4යි 1.4 0.4යි 1.4යි ඊට පස්සේ 0.2යි 1.2යි 0.2යි 1.2යි ඊට පස්සේ 0.1යි 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 1 ඔය විදිහට තමයි. හරි. ඊට පස්සේ හරි කොහොමද කරන්නේ? ඊට පස්සේ කරන්නේ මේ 100 C භාගයක් හරවලට හරවන්න. හරි. එතකොට මොකද වෙනවද දන්නවා? C එක C භාගයක් වෙනවා කියන්නේ 0.1 වෙනවා 1 බිංදුව වෙනවා. ඔච්චරනේ කතාව. කරන්නේ. 0.1 වුණා 1 බිංදුව වුණා. 0.1 වුණා 1 බිංදුව වුණා. ඔය විදිහට හරවන්න යන තියෙන්නේ. ලොකු කතාවක් නෑ. ඊට පස්සේ A + B එක. ඒක ඕගේ එක්ක අපිට සම්බන්ධලා තියෙනවා. හරි ගමු බලන්න. A එකයි B එකයි. A එකයි B එකයි ගත්තොත් ඒ දෙක බිංදු අපි දන්නවා ආදාන දෙකම එක වුණොත් විතරයි ප්‍රතිදානයක් එක වෙන්නේ. හරි. ආදාන දෙකම ආදාන දෙකෙන් එකක්. හරි. sorry ආදාන දෙකෙන් එක වුණාම ප්‍රමාණවත්. හරි ගමු බලන්න. බිංදු දෙකක් තියෙනවා බිංදුව. බිංදු දෙකක් තියෙන්නේ ඒ බිංදුව. බිංදුව එකයි එකයි. බිංදුව එකයි ඔයාලට එකයි. ඊට පස්සේ එකයි බිංදුවයි ඒත් එකයි. එකයි බිංදුවයි ඒත් එකයි. එකයි එකයි ඒත් එකයි. මෙතන එක පේජයක හරි එකක් තිබ්බොත් අනිවාර්යෙන් මේක එක. හරි. ඊට පස්සේ A.C බා. A.C බා ගන්නේ කොහොමද? මේ තීරුවයි මේ තීරුවයි. මේ තීරුවයි ගන්න බලන්න. හරි. එතකොට හැබැයි AND ගේට් එකේ ඉන්නකොට නේ. කියන්නේ මොකද්ද? ආදාන දෙකම එක වෙන්න ඕනේ ප්‍රතිදාන එක වෙන්න. කොහොමද කරන්නේ අපි? හරි. 0.1යි නෑ. 0.1යි ඒත් නෑ. 0.1යි ඒත් නෑ. 0.1යි ඒත් නෑ. එකක් එකයි එකයි දෙනවා. එකයි එකයි දෙනවා. එතකොට එකයි. ඊට පස්සේ 1.0 දෙනවා ඒත් නෑ 1.1 දෙනවා ඒත් එකයි ඒක තුනකට 1.0යි ඒත් බිංදුවයි මෙතන බිංදු දාගෙන තමයි තියෙන්නේ. තේරුණාද? එහෙම තමයි අපි ඉතින් ලියාගත්තේ. ඊට පස්සේ Z එක කොහොමද ගන්නේ? Z එක ගන්නේ මේ දෙක එකතු කරන්නේ මේ දෙක එකතු කරලා දිනුමත් එක්කද AND ගේට් එකත් එක්ක. හරි. AND ගේට් එකත් එක්ක එකතු කරන්නේ යම්බා AND ගේට් එක ආදාන දෙකම එක වෙන්න ඕනේ ප්‍රතිදාන එක වෙන්න. හරි. මෙතන 0.1යි 0.2යි 1.0යි 1.0යි 1.1 කියනවා. අන්න එකයි ඊට පස්සේ 1.0යි 1.1 ඒත් එකයි. හරි. ඊට පස්සේ 1.0යි ඒත් අනිත් ඒවා බිංදු දාගෙන තියෙන්නේ. තේරුණා? ඔන්න ඔය විදිහට තමයි අපි ඕකේ සත්‍යතාවුව අදින්නේ. තේරුණාද? හරි. මම හිතලා තේරුණා කියලා. මේ අපි කතා කරමු පරිපත්ත තුනක් එක්ක අපි මේ විදිහට තමයි සාමාන්‍යයෙන් බූලියන් එක්ස්ප්‍රෙෂන් එකකට සත්‍යතාවුව නැත්නම් ට්‍රුත් ටේබල් එක අදින්නේ.
ට්‍රුත් ටේබල් එකත් එක්ක ඒ වගේම තාර්කික ප්‍රතිපදයේ අලින්මන්ට් මෙන්න මේ විදිහට දුන්නා. හරි. හරි. අපි ඊළඟ කතා කරනවා තාර්කික ප්‍රතිපදය නැත්නම් ලොජික් සර්කිට් එක දුන්නාට පස්සේ කොහොමද ඒකට දාලා බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ලියලා ඒකට දාලා ට්‍රුත් ටේබල් එක අලින් කියලා. ඒක අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු. Thank you.